හැමෝම ඉන්න මේ. ඊට පස්සේ අපේ දෙවනි කාරණා පුතා හරි හැමෝම කියවන්න මේ. හරි බෝඩින් කියන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවේ අරමුණු වල අනෙක් කර්මන කියන කාරණාවට එන්නේ මාත අනෙක් කර්මන තියෙන්නේ. මූල්‍ය පද්ධති ස්ථායීතාවය සුරක්ෂිත කිරීම කියන කාරණා. මේක වාට මේ මුලින්ම චර්යාවක් දීලා තියෙනවා මේ මම ඇත්තට මේකට වඩා කැමතියි මේ දීලා තියෙන නිර්වචනයට යනවා නම් ඒක ටිකක් මේ පාඩම් කරගන්නත් පහසුයි තේරුම් ගැනීමත් පහසුයි. දැන් මා අතිරේක දේවල් කියලා යන්න අවබෝධයෙන් මේ ඡේද තුනයි නෙකේ. රයිට්. ඉස්සෙල්ලා මේ මූල්‍ය පද්ධති ස්ථායීතාවය සුරක්ෂිත කරනවා කියන එක මෙහෙම දෙයක්. හරි. මේ කෙටි නිර්වචන චුට්ටක් බලන්න හැමෝම එතන කියනවා අභ්‍යන්තර හා බාහිර කම්පන හමුවේ ශක්තිමත් මූල්‍ය ආයතන පද්ධතියක් පවත්වාගෙන යාම කියලා. හරි හැමෝම දන්නවා ශ්‍රී ලංකා මහ බැංකුවට සමාන පදයක්. හරි ප්‍රොඩියුසර්ලා කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවටම කියන මොකද්ද? මූල්‍ය අධිකාරී. ඒ කියන්නේ පුතා අපේ මූල්‍ය පද්ධතිය ඇතුලේ ඉන්න ප්‍රධානතම අධිකාරිය. හරි ඒ කියන්නේ ප්‍රධානතම ආයතනය තමයි හරි කවුද? ශ්‍රී ලංකා මහ බැංකුව. ඊට අතිරේකව මේ හරි මූල්‍ය පද්ධතිය ඇතුලේ තව ආයතනික හරි අංග කීපයක් තියෙනවා. හැමෝම පිටු අංකය 70ට යන්න 70 මම වාට ඒ කාරණා ටික දීලා තියෙනවා. හරි බලන්න එතන මේ මූල්‍ය පද්ධතිය කියන කාරණාවට ආවට පස්සේ හරි මූල්‍ය පද්ධතිය හරි ඩිස්ටර්බ් කරන්නේ නැතුව යන්න මූල්‍ය පද්ධතිය ඒකේ මුලින්ම ඉන්නේ හරි ශ්‍රී ලංකා මහ බැංකුව. එතන හැමෝම ලියා ගන්න රතු පෑනකින් මූල්‍ය අධිකාරිය කියලා. ඊට අතිරේකව හරි මූල්‍ය උපකරණ තියෙනවා. මේ මූල්‍ය උපකරණ කියන්නේ මොනවද කියලා සටහන ඉස්සරහට දීලා තියෙනවා. කරුණාකර මේවා කියවන්න. බාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර ඒ දේවල් තමයි මූල්‍ය උපකරණ කියන්නේ. ඊට පස්සේ මූල්‍ය ආයතන තියෙනවා. රයිට් මූල්‍ය ආයතන. හරි වාණිජ්‍ය බැංකුව ඇතුළු මූල්‍ය ආයතන. මේවා අනිවාර්යෙන් බලා ගන්න MCQ වල එන්න බලන්න විශේෂ සටහන මම දීලා තියෙනවා. හරි එතන ඉස්සරහට තියෙන දේ මූල්‍ය ආයතන. ඊට පස්සේ මූල්‍ය යටිතල පහසුකම්. හරි මූල්‍ය යටිතල පහසුකම් හරි ඒකත් මම දීලා තියෙනවා. ඔය ගෙවීම් පියවීම් පද්ධතිය වගේ දේවල් ව්‍යාපාරාධනය කරනවා නම් ඇහිලා ඇති. හරි හරි ඔයගොල්ලෝ වෙන්නේ. ඔන්ලයින් ට්‍රාන්ස් එහෙම කරද්දී සල්ලි ටික එහෙට මෙහෙට යන්නේ මේ මූල්‍ය යටිතල පහසුකම් කියන කාරණාව ඔස්සේ. හරි ඊට පස්සේ අපිට මූල්‍ය වෙළඳපළ ගන්න පුළුවන් පුතා. හරි මූල්‍ය වෙළඳපළ. මේක කෙටි කාලීන එකට කියන මුදල් වෙළඳපළ, දීර්ඝ කාලීන එකට ප්‍රාග්ධන වෙළඳපළ කියලා කියනවා. ඊට පස්සේ හරි ඊට අතිරේකව අනිකුත් හරි නියාමන ආයතන හරි අනිකුත් නියාමන ආයතන හරි සුරගම්පත් හරි කොමිෂන් සභාව ඒ වගේ දේවල් ගන්න බලමු සටහනේ දීලා තිනවා මේ මොනවාද කියලා පොඩි අදහසක් ගන්න. රයිට්. එතකොට මට අවශ්‍යතාවය තියෙන පුතා මෙන්න මේක හරි මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය සුරක්ෂිත කිරීම කියන පුතා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානතම අරමුණක් හරි අරමුණු අංක 2 බෝඩ් එකේ ඉන්න. එතකොට හරි මෙන්න මේ ප්‍රධාන නිර්වචන හැමෝම එකපාරක් බෝඩ් එකේ කියන්න මොකක්ද තියෙන්නේ? අභ්‍යන්තර හා හරි. එතකොට මේ අභ්‍යන්තර හා බාහිර කම්පන හමුවේ කියන්නේ මම උදාහරණ දෙකක් දෙනවා ඉක්මනින් කියන්නේ අභ්‍යන්තරද බාහිරද කියලා එච්චරයි. හරි. මට කියන්න මේ හරි මෙහෙම කියන්න සිම්පල් කියන්න නැත්නම් බෑ මේ හරි දීර්ඝව කිව්වොත් උත්තරේ එනවා. හරි ඒක නිසා අයවැය හිඟයක් බිහි වෙනවා කියලා කියන්නේ. හරි. අයවැය හිඟයක් බිහි වෙනවා කියන පුතා ඒක බාහිර කම්පනයක්ද අභ්‍යන්තර කම්පනයක්ද? ඒක අභ්‍යන්තර අයවැයක් හදන්නේ රට ඇතුලේ කාරණා. හරි අටවෙනි පාඩමේ කතා කරමු. ඊට පස්සේ ගෙවුම් විශේෂ අර්බුදයක් කියලා කියන්නේ ගෙවුම් විශේෂය කියන එක හැමතිස්සෙම කතා කරන්නේ දේශීය සහ විදේශීය. හරි එහෙනම් ගෙවුම් විශේෂ අර්බුදයක් කියන්නේ කොහොමද? හරි බාහිර කම්පනය. ඔන්න ඔය අයවැය අර්බුදාවක් ගෙවුම් විශේෂ අර්බුදාවක් මෙන්න මේ ශක්තිමත් මූල්‍ය ආයතන පද්ධතිය පවත්වාගෙන යාම සුරක්ෂිත කිරීමට තමයි අපි කියන්නේ මූල්‍ය පද්ධති ස්ථායීතාවය සුරක්ෂිත කිරීම කියලා. හරි එතකොට මේ මූල්‍ය උපකරණ ටික ගැටලුවක් නැතුව ක්‍රියාත්මක වෙනවා නම් මූල්‍ය ආයතන ටික හොඳට යනවා නම් මූල්‍ය යටිතල පහසුකම් වලට මිනිසුන්ගේ විශ්වාසය පිරිහින්නේ නැත්තම් මූල්‍ය වෙළඳපළ සක්‍රියව කටයුතු වෙනවා නම් හරි අනිකුත් නියාමන ආයතන සම්බන්ධයෙන් තියෙන මිනිසුන්ගේ විශ්වාසයට හානියක් වෙන්නේ නැත්නම් අපි ඒකද කියනවා අර අභ්‍යන්තර සහ බාහිර කම්පන වලින් මූල්‍ය පද්ධතිය සුරක්ෂිතයි කියන. පැහැදිලි රයිට්. ඒක නිසා මේ පොයින්ට්ස් හරියට ගන්න සංකීර්ණයි සහ මේක මහ බැංකුවේ අරමුණක් දා. හරි ඒක නිසා මම ඉතින් කිව්වේ ගෙදරක මේ හරි සිල්ලර කඩේක අරමුණක් නෙමෙයි මහ බැංකුවේ මුළු රටම සම්බන්ධ කාරණා. ඒ නිසා හොඳ හරි ඉන්ටර්ප්‍රිටේෂන් එකක් දෙන්න ඕනේ කියන පදනම හදාගන්න. රයිට්. හැමෝම ඉන්න ෆස්ට් පැරාග්‍රෑෆ් එකට එතන කියනවා මූල්‍ය පද්ධතියේ ඵලදායී ක්‍රියාකාරීත්වය හා බැංකු කටයුතු ව්‍යවහාර මුදල් හා අද කියනවා. ඔය ව්‍යවහාර මුදල් කියන කොට ඒකට ඊතලයක් දාලා ලියාගන්න දේශීය කියන. හරි ව්‍යවහාර මුදල් කියන කාරණාවෙන්
අදහස් වෙන්නේ අර දේශීය ආර්ථිකය කියන කාරණා. ඊට පස්සේ ඔයාම කියන්නේ ගෙවුම් ශේෂ අර්බුද වලින් තොර වීම කියන්නේ එතනින් බලාපොරොත්තු වෙන විදේශීය. හරි. විදේශීය කාරණා වලින් මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය නම් මේ කියන්නේ එතන අදහස් තමයි අර අභ්‍යන්තර බාහිර කම්පන වලින් අපේ මූල්‍ය පද්ධතිය හරි හරි වැටෙන්න දෙන්නේ නැතුව ශක්තිමත්ව අල්ලගෙන ඉන්නේ වගකීම ඒ අරමුණ හරි කවුරු සතුයිද ශ්‍රී ලංකා මහ බැංකුව සතුයි. හරි. ඊට පස්සේ පල්ලෙහා ඡේදය තමයි ඔයගොල්ලෝ ඉස්සලා කිව්වේ බලන්න කියන්නේ නැතහොත් ආර්ථික මූල්‍ය දේශපාලන හෝ වෙනත් කවර ශේෂ්ත්‍රයක පැන නගින හැමෝම නිර්වචනය කරනවාද? අභ්‍යන්තර හා බාහිර කම්පන හමුවේ ශක්තිමත් මූල්‍ය ආයතන පද්ධතිය පවත්වාගෙන යාමයි. හරි. ඒක නිසා මේ මම කිව්වේ ඒක අර වාට සාපේක්ෂව ලියසිනේ. එතකොට මේ අර මූල්‍ය පද්ධතියේ සුරක්ෂිතතාවය පවත්වාගෙන යනවා කියලා කියන්නේ අභ්‍යන්තර බාහිර කම්පන හමුවේ ශක්තිමත් මූල්‍ය ආයතන ව්‍යුහයක් පවත්වාගෙන යාමක් තමයි මෙතන අදහස් කරන්නේ. එතකොට මේකෙන් ආර්ථිකයට වෙන යහපත් දේවල් ටික බලන්න පල්ලෙහා ඡේදය කියනවා. පළවෙනි එක වෙළඳපොළ හා මූල්‍ය ආයතන සම්බන්ධයෙන් ඔන්න මේක ඇතුළේ වෙන්නේ අර සුප්‍රේක්ෂාකාරී වෙනවා. කවුද සුප්‍රේක්ෂාකාරී වෙන්නේ මේක? ශ්‍රී ලංකා මහ බැංකුව විසින්. ඊට පස්සේ ගෙවීම් පද්ධතියේ සිදුවන ප්‍රමාද දෝෂ සහ අර්බුද නිරාකරණ ආදිය තුලින් සමස්ත මූල්‍ය පද්ධතියට එළවන තර්ජන හඳුනා ගැනීම සහ අවම කර ගැනීම මෙහිදී සිදුවේ. අර දැන් හිතන්න මේ අපේ අර ගෙවීම් පද්ධතිය එකපාරට කඩාගෙන වැටුනොත් මිනිසුන්ගේ තියෙන විශ්වාසය මොකක්ද වෙන්නේ? හරි බිඳ වැටෙනවා. එතකොට එහෙනම් මහ බැංකුව හැමතිස්සෙම එලර්ට් එකේ ඉන්නේ අර ගෙවීම් පද්ධතිය කොහොමද ක්‍රියාකාරීත්වය වෙන්නේ? අපි ඉස්සරහට කතා කරනවා අර මේ දෛනික ප්‍රතිමිලට ගැනීම ප්‍රතිවිකුණුම් වෙද්දීසෙන් ලොකු ප්‍රොසෙස් එකක් යනවා. හරි ඒක නිසා මෙන්න මේ ගෙවීම් පද්ධතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ අනාගතයේ මොන හරි බලපෑමක් වෙන්න තියනවාද කියලා වෙනම මූල්‍ය බුද්ධි අංශයක් යනවා ලොකු කාරණා ටිකක් ඒක ඇතුලේ මහ බැංකුව ක්‍රියාත්මක වීමක් වෙනවා. ඊට පස්සේ කියනවා එමගින් බලන්න කියන එමගින් තැන්පත් කරවන් හා ආයෝජකයන් යන දෙපාර්ශ්වයටම හිතකර තත්ත්වයක් උදා වේ එමෙන්ම අන්න කියන උදා කාර්යක්ෂම මූල්‍ය අතරමැදි ගන්නවා දන්නවා වාණිජ්‍ය බැංකුවක හරි මහාන දේ උත්තර දෙන්න හිතන දේ නෙමෙයි අහන දේ හරි ඔලුටි උස්සලා වාණිජ්‍ය බැංකුවක ප්‍රධානතම අරමුණ මොකක්ද අපර දෙකෙන් කියන්නේ එහෙන්නේ හරි ලාභී පෙළීම හරිද වීඩියෝ එකක් ගන්න එහෙමයි කියලා වෙන කුණුහරුප නෑ හරි පන්දය තුල යන ඩිසිප්ලින් එකක් තියෙනවා හරි වාණිජ්‍ය බැංකුව ප්‍රධාන අරමුණ කතා කරේ මම බැංකුවල ෆස්ට් වීඩියෝ එක හරිද ඒතර වාණිජ්‍ය බැංකුවක ප්‍රධාන අරමුණ තමයි ලාභී පේම කියන ප්‍රධාන අරමුණට යනකොට ඒක ඇතුලේ කාර්යයන් කීපයක් තිබ්බා ඒකේ ප්‍රධානතම අංකයේ කාර්යය මොකක්ද මූල්‍ය අතරමැදිකරණය. එතකොට මෙතන කියන්නේම කාර්යක්ෂම මූල්‍ය අතරමැදිකරණයක් මේක ඔස්සේ වෙනවා කියලා කියන්නේ. ඒ හේතුව හරි අර මූල්‍ය පද්ධතිය හොඳයි කියනකොට අර මූල්‍ය අතරමැදිකරණේ මරු. හරි මේ මූල්‍ය උපකරණ ටික නියමයට ක්‍රියාත්මක වෙනවා නම් යටිතල පාස්කම් ටික නියමයට ක්‍රියාත්මක වෙනවා බැංකුවට ගිහිල්ලා සල්ලි දාන්න ඕනේ ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් එකක් දාන්න බලන්න බැයිද? පුළුවන්. ණය ගන්න පුළුවන් ඔන්ලයින්. හරි එතකොට ඒකයි මේ කියන්නේ. හරි මේ මූල්‍ය පද්ධතිය හරි විදියට හරි ක්‍රියාත්මක වෙනවා කියන්නේ පළවෙනි හයිලයිට් කරලා තියෙන ප්‍රේසය මොකද්ද? කාර්යක්ෂම මූල්‍ය අතරමැදිකරණය. සහ අනිත් එක ඵලදායී වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට හිත කරමි. ඊට පස්සේ කියනවා ආයෝජන හා ආර්ථික වර්ධනය පුළුල් කිරීමට හේතු ආයෝජකයන්ට අනාගත දැක්මක් සම්බන්ධයෙන් සංඥාවක් දෙන නිසා. හරි මේ හැම අකුරක්ම කියලා දෙන්නේ ඇයි කියලා දන්නවා. රයිට් ඊට පස්සේ කියනවා මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය සඳහා අත්‍යවශ්‍ය සාධක. හරි අංක 1 පුතා. හරි ඒ දවස්වල හරි 2022-23 අවුරුද්දේ ලංකාවේ ලොකු ප්‍රශ්න ටිකක් තිබ්බා. පළවෙනි එක තමයි ලොකු උද්දමනයක් තිබ්බ අංක 1. හරි අංක 2 2022-23 අවුරුදු වල තව මොනවද තිබ්බේ? ලොකු උද්දමනයකුත් තිබ්බා. තව තිබ්බේ ප්‍රශ්න මොනවද? හරි ගෙවුම් ශේෂ අර්බුදයක් තිබ්බා. විනිමය අනුපාතයේ බලන් ඉන්නකොට ඩොලරය ශක්තිමත් වෙලා රුපියල ෂේ වුණා. හරි ඒ විතරක් නෙවෙයි දේශපාලන අස්ථාවරත්වයක් තිබ්බා. හරි හේතුව හරි go home ගෝට කියලා බෝඩ් අල්ලගෙන මිනිස්සු ගියා. ඒ කියන්නේ දේශපාලන අස්ථාවරත්වයක් තිබ්බා. මට කියන්න ලංකාවේ ඒ වගේ ඔය ඔක්කොම කියවුවා සාර්වාර්ථික උද්දමනය කියන්නේ සාර්වාර්ථික විදේශ විනිමය අනුපාතිකය පිරිනවනවා කියන්නේ සාර්වාර්ථික ගෙවුම් ශේෂය කියන්නේ සාර්වාර්ථික දේශපාලන අස්ථාවරත්වය කියන්නේ පොඩි උදා හරි මේ සාර්වාර්ථික දේවල් හරි එතකොට ලංකාවේ ඒ කාලේ තිබ්බේ සාර්වාර්ථිකයේ ස්ථායීතාවයක්ද අස්ථායීතාවයක් තියනවා කියන්නේ මේ මූල්‍ය පද්ධතියක් සුමටව ක්‍රියාත්මක වෙනවා නැහැ එහෙනම් මූල්‍ය පද්ධතිය සුමටව ක්‍රියාත්මක වෙන්න නම් හරි අර සාර්වාර්ථික ස්ථායීතාවය කියන එක අවශ්‍යද අත්‍යවශ්‍යද? ඒක අත්‍යවශ්‍ය කාරණා. ඒක නිසා හරි අත්‍යවශ්‍ය සාධකාංක එක පුතා ස්ථායී සාර්වාර්ථික වාතාවරණයක් පැවතීම උදාහරණ සෙට් එකක් දුන්නා. හරි ඊට පස්සේ දෙවෙනි එක ඵලදායී නියාමන රාමුවක් තියෙනවා. හරි මේ ආයතනික ව්‍යුහය හරි හැසිරවීම සඳහා ඵලදායී කියලා කියන්නේ හරි යහපත් ප්‍රතිඵල සහිත
නියාමන රාමුවක් තිබිය යුතුයි. හරි. තුන්වෙනි එක ලස්සන වචනයක් එනවා සංවිධිත මූල්‍ය වෙළඳපළක් පැවති. මෙතන සංවිධිත කියන එක ඊතලයක් දාලා ඉතින් හැමෝම ලියා ගන්න. මනා ලෙස සංවිධානය වූ. හරි. මනා ලෙස සංවිධානය වූ මූල්‍ය වෙළඳපළක් තියෙනවා. හරි. එතකොට තමයි වෙළඳපළ ක්‍රියාකාරීත්වයේ කාර්යක්ෂම වෙන්නේ. හරි. මනා ලෙස සංවිධානය වූ. ඊට පස්සේ ක්‍රමවත්ව ක්‍රියාත්මක වන ශක්තිමත් මූල්‍ය ආයතන තියෙන්න ඕනේ වාණිජ බැංකුව ඇතුළු සුරක්ෂිත හා ශක්තිමත් ගෙවීම් පියවීමක් තියෙන්න ඕනේ. හරි. ඒ කියන්නේ අවදානම් වලින් තොර ගෙවීම් පද්ධතියක් තියෙන්න ඕනේ. අර විශේෂ සටහන් තියෙන උදා අනිවාර්යයෙන්ම බලන්න බේස් කරන විශේෂයෙන් බලන්න අනිත් අය බලන්න MCQ එකක් දෙයක් ඉන්න ඉඩ කඩ තියෙනවා. හරි right. ඊට පස්සේ අනිත් වැදගත්ම ඡේදෙට මේකෙන් අරමුණු ඉවර වෙනවා. හරි වැදගත්ම ඡේදෙ මම මෙහෙම අඩු ගන්නන්නේ හැමෝම කියන්නේ. අපි කතා කරා මේ නිබන්ධනයේම මුල දැන් කතා කරන්න තියෙන්නේ දැන් ලියන ඒවා highlight කරන ඒවා පැත්තකට දාලා දැන් කතා කරමු. අපි මේ නිබන්ධනයේම මුල පුතා කතා කරා වාණිජ බැංකුවක අරමුණු. හරිද? දැන් කතා කරමු මම ප්‍රශ්නේ හිමින් අහන්නේ. වාණිජ බැංකුවක අරමුණු හරි වාණිජ බැංකුවක අරමුණු හරි වාණිජ බැංකුවක අරමුණු හරිද? මොකද මේ කියලා දැන් බුලන්නේ නැහැ කියනවා. හරි. ගිලින්න කුණුහරුප කරන්න එපා හොඳේ. හරි. එතකොට ඌ ඉන්නු නෑ. කමන්නේ මේ එඩිට් කරන්න එඩිට් කරන්න බෑ. හරි. හරියටම තියරි සිංහලෙන් කිව්වොත් වාණිජ බැංකුව අරමුණු කීයක් තිබ්බද? හරි. වාණිජ බැංකුව අරමුණු right. එතකොට මහා බැංකුවේ අරමුණු වලට එන්න කලින් මේ නිබන්ධනයේ මුලම වාණිජ බැංකුවක ප්‍රධාන අරමුණු කීයක් තිබ්බද? දෙකක් තිබ්බා. මට අවශ්‍යතාවය තමයි අංක එකටම ඉස්සෙල්ලා මට අරමුණු දෙක කියන්න. හරි. වාණිජ බැංකුවේ පළවෙනි අරමුණ ඉවරනකම් කියන්නේ ඔය උස්සන්න තියෙන්නේ. හරි. වාණිජ බැංකුවේ පළවෙනි අරමුණ තමයි මොකක්ද? ප්‍රගතිශීලතාවය ආරක්ෂා කර ගැනීම 1 2 හරි ලාභදායීත්වයේ හඳුන්වා ගැනීම. මම අහන්නේ පුතා අහන්න දෙයට උත්තර දෙන්න මේ පොයින්ට් එකක් උගන්වන්න මහන්සි වෙන්නේ. හරි. වාණිජ බැංකුවක ඔය ප්‍රධාන අරමුණු දෙක ඇතුලේ හරි තිබ්බේ සුසංයෝගයක්ද ගැටීමක්? ගැටීමක් තිබ්බා. හැබැයි ඉගෙන ගන්න මේ මහ බැංකුවේ මෙන්න මේ අරමුණු දෙක අතර තියෙන පුතා සුසංයෝගයක්. ඒ කියන්නේ අර මේ දෙක අතර තියෙන අනුලෝම සම්බන්ධය. හරි. එතකොට ඒ කියන්නේ හරි මෙන්න මේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවයේ සුරක්ෂිත වුණොත් හරි දේශීය මිල ස්ථායීතාවයක් පවත්වාගෙන යන්න පහසුයි. හරි දේශීය මිල ස්ථායීතාවය පවත්වාගෙන ගියොත් මූල්‍ය පද්ධති සුරක්ෂිතතාවය හරි අර ස්ථාවර වීමක් වෙනවා. හරි ඒක නිසා මතක තියාගන්න වාණිජ බැංකුවක වගේ මෙතන අරමුණු අතර ගැටීමක් නැහැ. මෙතන තියෙන්නේ සහසම්බන්ධයක් තියෙන මේ අරමුණු දෙකම හරි සාමූහිකව තමයි ක්‍රියාත්මක වීමක් වෙන්නේ. ඒ නිසා බලන්න ෆයිනල් පැරායකය කියන්නේ ඉතාල වැදගත්. මම හරි වෙලාවත් එක්ක පොඩි උදාහරණයක් දෙන්න. බලන්න කියනවා මෙම අරමුණු දෙක එකිනෙකට බැඳී පවතී. එක් අරමුණක් ඉටු කර ගැනීමේදී අනිත් අරමුණෙහි දායකත්වය වැදගත් වේ. මිල ස්ථායීතාවය ළඟා කර ගැනීම සඳහා මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය සුරක්ෂිත කිරීම අතිශයින් වැදගත් වේ. මක්නිසාද යතන කියන උදා මුදල් ප්‍රතිපත්තිය මූල්‍ය අතරමැදි කරන ආයතන ඔස්සේ සම්ප්‍රේෂණය වන බැවින් මේ නිසා මෙම අරමුණු දෙක එකිනෙකට සමායෝජනය වන බැවින් මහ බැංකු කටයුතු වඩා ඵලදායීව ඉටු කරගත හැකිය. හරි ලස්සන දෙයක් කියන අන්තිම වාක්‍යයට කලින්. හරි හැමෝම කියන්නේ මක්නිසාදයක් මොකද කියන්නේ? මුදල් ප්‍රතිපත්තිය මූල්‍ය අතරමැදි කරන ආයතන ඔස්සේ සම්ප්‍රේෂණය වන බැවින්. මම උදාහරණයක් ඔප්පු කරනවා. හරි මම හිතනවා ඒගොල්ලෝ 1 2 කියලා දාලා තියෙනවනේ. right. එතකොට මුදල් ප්‍රතිපත්තිය කියන එකේදී පුතා හැමතිස්සෙම මූල්‍ය ප්‍රතිපත්තිය කියන්නේ මොනවාටද? මිල ස්ථායීතාවයට යන මේක තමයි මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධානතම අරමුණ. හරිද? දැන් තව පොඩ්ඩක් කතා කරමු. ඊට පස්සේ අන්නේ මිල ස්ථායීතාවයට යන මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නේ මූල්‍ය අතරමැදි කරන ආයතන ඔස්සේ. මූල්‍ය අතරමැදි කරන ආයතන ටික තියෙන්නේ හරි මේ මූල්‍ය ආයතන ටික තියෙන්නේ කොහෙද? මූල්‍ය පද්ධතිය ඇතුලේ. පද්ධතිය ගැන කතා කරන්නේ මෙන්න මේ දෙවැනි අරමුණ. හරි දැන් තේරුම් ගන්න කතාව. හරි හොඳට උත්තර දෙන්න. ලස්සන පොයින්ට් එකක් කවුරුත් මිස් කරන්න එපා මට දැන්. හරි ලයිව් සෙෂන් එකක් ඇතුලේ කට්ටිය කතා කරන්න ඕන. හරි කලින් මේ ප්‍රී ඇජෙන්ඩාස් දීලා නෙමෙයි මම යන්නේ. හරි ඒ නිසා මට වැඩේ ලස්සනට යන්න ඕන. හරි මගේ ප්‍රශ්නේ තමයි හරි ලංකාවේ ඔන්න අධික උද්දමනයක් තියෙනවා. හරි මගේ ප්‍රශ්නේ දැන් ප්‍රායෝගිකව කතා කරන්න. ලංකාවේ ඉතා ශීඝ්‍ර උද්දමනයක් ක්‍රියාත්මක වෙනවා නම් හරි ඒක ඇතුලේ මූල්‍ය ප්‍රතිපත්තිය සාර්ථකද පුතා අසාර්ථකද? අසාර්ථකයි.
ඒ හේතුව ලංකාවේ ලොකු උද්දමනයක් යනවා කියලා කියන්නේ මිල ස්ථායීතාවය කියන ඒ ප්‍රධාන සාර්වාර්ථික අරමුණ කඩ වෙලා මිල ස්ථායීතාවය කඩ වෙනවා කියලා කියන්නේ මූල්‍ය ප්‍රතිපත්තිය අසාර්ථකයි. හේතුව මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධානතම අරමුණ තමයි මොකක්ද? මිල ස්ථායීතාවය ළඟා කරගෙන. හරි. එතකොට ඔය වගේ වෙලාවක දැන් ගන්න මිල ස්ථායීතාවයට යන්න නම් අර අධික උද්දමනය කන්ට්‍රෝල් කරන්න ඕන. උද්දමනයේ ප්‍රධාන හේතුවක් තමයි ආර්ථිකය කියන මුදල් සැපයීම මොනවා වෙන එක. වැඩි වෙන එක. එනවා වැඩි වෙලා තියෙන සල්ලි ටික අඩු කරන්න. දැන් අපි බැංකු ගණන් ගැදුවනේ. වැඩි වෙලා තියෙන සල්ලි ටික අඩු කරන්න නම් මුදල් මැදීමක්ද වෙන්න ඕනේ මුදල් නැසීමක්. මුදල් නැසීමක් වෙන්න. මුදල් නැසීමක් වෙන්න නම් එතන බිහි වෙන්න ඕනේ අபிසංචිතයක්ද ඌණ සංචිතය. ඌණ සංචිතය. ඌණ සංචිතයක් බිහි වෙන්න නම් මහ බැංකුව විසින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය අඩු කරන්න ඕනේ වැඩි කරන්නද? වැඩි කරන්න. එතකොට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය මහ බැංකුව වැඩි කරපු ගමන් ඒ වැඩි වෙන අනුපාත ටික ක්‍රියාත්මක වෙන්නේ කොහෙද? වාණිජ බැංකුවේද? වාණිජ බැංකුවේ ඉන්නේ මූල්‍ය ආයතන ඇතුලේ. මූල්‍ය ආයතන තියෙන මූල්‍ය පද්ධතිය ඇතුලේ. එතකොට මූල්‍ය පද්ධතිය ඇතුලෙන් තමයි මුදල් නැසීමක් වෙලා අර වැඩිපුර තියෙන මුදල් ටික ආර්ථිකයෙන් අරගෙන හරි මිල ස්ථායීතාවය ළඟා කරගන්න. ඒතර මූල්‍ය පද්ධතියේ තියෙන පුතා දෙවනි අරුණේ එයාගේ ඔස්සේ තමයි අපි කොතෙන්ද යන්නේ. හරි දේශීය මිල ස්ථායීතාවය සුරක්ෂිත කරන්නේ. හරි ඒක නිසා මතක තියාගන්න මේ අරමුණු දෙක අතර තියෙන ගැටීමක් නෙමෙයි මොකක්ද? සහ සම්බන්ධතාවයක් තියෙන. ඒ කියන්නේ මේ අරමුණු දෙකම එකවර ක්‍රියාත්මක විය යුතුයි. පැහැදිලි? right. ඒක නිසා මේ එතන ලේසි MCQ එකක් තියෙනවා. හරි බලන්න දෙයක් නෑ මම ස්ක්‍රීන් එකට දාන්නම්. වර්තමානයේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන අරමුණු. හරි පැහැදිලි පිළිතුරු අංක 1. හරි